ආයුබෝවන් එකතු වෙලා SW ගැජට්ස් සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ස්වයංක්‍රීය වතුර මෝටරයක් ප්ලොට් ස්විච් එකක් හරහා එවන් තන කන්ටැක්ටරයක් ආධාරයෙන් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කිරීම තමයි මේ වීඩියෝ එක හරහා ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම කියන අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එකත් කරලා තියාගන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා. මීට පරම ඉදිරිපත් කරා ඩියෝල් ස්ටාර්ටරේ ක්‍රියාත්මක වන ආකාරයේ පරිපථ සටහනක් පුෂ් බටන් ආධාරයෙන් ඒ වීඩියෝ එක නරඹුවාට පස්සේ මේ වීඩියෝ එක පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මුලින්ම පැහැදිලි කරලා දෙන්නම්. වතුර මෝටරයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කිරීම සඳහා ප්ලොට් ස්විච් එකක් අවශ්‍ය වෙනවා. මොකද වතුර ටැංකිය වතුර අඩු වීමක් සිදු වුණාම තමයි ප්ලොට් ස්විච් එක ආධාරයෙන් ක්‍රියාත්මක වතුර අඩු වුණාම ප්ලොට් ස්විච් උස් පහත් වීම මගින් තමයි කන්ටැක්ටරේට සිග්නල් එකක් කරා කොයි සප්ලයි එක ලබා දීම මගින් කන්ටැක්ටරේ ක්‍රියාත්මක වෙන්නේ. ආයි බලමු කන්ට්‍රෝල් පරිපථ සටහන කොහොමද සකස් කරලා තියෙන්නේ. උදාහරණයකට ෆියුස් එක හරහා තමයි අපි ඕවර්ලෝඩ් එකේ තමයි නැත්නම් 95 96ට සැපයීම ලබා දීලා 96ක් ග්‍රේන් 13ට සැපයීම ලබා දීලා 13000 අපි සෙල්ෆ් හෝල්ඩින් කරලා තියෙනවා. ඊට අමතරව ගත්තාම 14න් තමයි අපි ප්ලොට් ස්විච් එකට වයර් සම්බන්ධ කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තාම ප්ලොට් ස්විච් එකට ක්‍රියාත්මක වෙන ඔන් ඕෆ් වීමේ වතුර අඩුවීම සහ වතුර පිරීම මගින් මේක කරන්ට් එක සම්බන්ධයෙන් විසන්දීමක් සිදුවන කොයිල් එකට සප්ලයි ලබා යාම ගලා යාම ධාරාව ගලා යාම විශේෂයෙන් ගත්තාම 14 කියන normally open contact එකෙන් අග්‍රයෙන් අරහ තමයි ප්ලොට් ස්විච් එකට සම්බන්ධ වෙන්නේ. අපි මේක සපයීම ලබා දෙන මේ ක්‍රියාත්මක කරන ආකාරය බලමු. හොඳයි මම මේකට සැපයීම ලබා දීම තමයි හිතුවරනේ. මුලින්ම කියන්නේ ප්ලොට් ස්විච් එක දැන් මේ වතුර ටැංකියේ තිබෙන කියලා ඔයගොල්ලෝ හිතා ගන්න කියලා මම කියන මුලින්ම. දැන් මේ ප්ලොට් ස්විච් එක උඩට තියෙනවා කියන්නේ වතුර ටැංකිය පිරලා තියෙනවා. නැත් පහත් වුණා කියන ටැංකිය වතුර නැතේ කියන අවස්ථාව. දැන් මේක මම සැපයීම ලබා දෙනවා. දැන් මේ අවස්ථාවේ අපිට පැහැදිලි වෙන්නේ ටැංකිය වතුර තියෙන අවස්ථාව කන්ටැක්ටරේ ක්‍රියාත්මක වීමක් නැහැ. මෝටරේට සප්ලයි යාම ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. අපි දැන් වතුර ටැංකියේ වතුර අඩු වුණාට පස්සේ ප්ලොට් ස්විච් එක ක්‍රමානුකූලව පල්ලෙහාට ඇදිනවා. පල්ලෙහාට වුණ ගමන් ප්ලොට් ස්විච් එක කරා ධාරාවක් ගමන් කරන කොයිල් සප්ලයි එකට. එතකොට කන්ටැක්ටරේ ක්‍රියාත්මක වෙනවා. කන්ටැක්ටරේ ක්‍රියාත්මක වුණාම මෝටරේ විදුලි සැපයීම ගමන් කිරීම මගින් වතුර මෝටරේ ක්‍රියාත්මක වතුර ලැබීමෙන් ටැංකිය ක්‍රමානුකූලව පිරෙනවා. එතකොට ස්වයංක්‍රීයව මේක උඩට ආව ගමන් කන්ටැක්ටරේ ඕෆ් වුණ ගමන් මෝටරේ ක්‍රියාත්මක වීම වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි හොඳයි මම හිතන්නේ ඔබට පැහැදිලි වෙන්නේ නැති ස්වයංක්‍රීය වතුර මෝටරයක් ක්‍රියාත්මක වන ආකාරය ඔන් ඕෆ් වන ආකාරය ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. මේ ඉන්ඩිකේටරයක් භාවිතා කරන්නේ මේ ප්ලොට් ස්විච් එකේ අනිත් අග්‍රය සඳහා භාවිතා කරලා තියෙන බව දන්නවා ඇති ප්ලොට් ස්විච් භාවිතා කරන ආකාරය පිළිබඳව. මේ අවස්ථාවේ වතුර ටැංකිය පිරෙලා තිබෙන ආකාරය තමයි මේ ඉන්ඩිකේටරෙන් දැනුවත් වී තිබෙන්නේ. මේ ආකාරයෙන් තමයි කන්ටැක්ටරේ ක්‍රියාත්මක වෙන. ඔබටත් මේ වීඩියෝ එක සම්බන්ධ කිසියම් ගැටලුවක් තියෙනවා අපිට පල්ලෙහාන් ඉදිරිපත් කරන්න. ඒ වගේම ඊට අමතරව වෙනත් අදහසක් තියෙනවා ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබටත් මෙවැනි වීඩියෝ නරඹීමට අවශ්‍ය නම් අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. Thank you very much for watching my video, and please share and subscribe. See you again in the next video.